ආයතන ගැන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ආයතන 6යිනේ අපි තුල ක්‍රියාත්මක වෙන්නේ. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන. මේ ආයතන වලට ගෝචර වෙන බාහිර ආයතන තියෙනවා. රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. එතකොට බාහිර ලෝකයේ සියලුම රූප ආයතන වෙන්නේ ඒ මොහොතේ ඇහැට හම්බෙන රූපයයි ආයතනයක් විදියට සලකන්නේ. තුරු මේ හැම තැනම ආයතන තියෙනවා කියලා අපිට ඒ කියන්න බෑ. ආයතන බවට පත් වෙන්නේ ඒ දකින්න රූපය පදනම් කරගෙන නාම රූප ධර්මයන් පහළ වෙනවා නම් ඒක බාහිර ආයතනයක් විදියට සලකනවා. එහෙම නැතු මේ ලෝකේ තියෙන ඔක්කොම රූප, ඔක්කොම ශබ්ද, සියලුම ගඳ සුවඳ, සියලුම සිතුවිලි මේ ඔක්කොම ආයතන විදියට ධර්මයේ සලකන්නේ නැහැ. ආයතන විදියට ධර්මයේ සලකන්නේ ඒ මොහොතේ අභ්‍යන්තර ආයතන සමග ගැටෙන බාහිර කාරණා ආයතනයක් විදියට සලකනවා. මොකද කෙනෙක් හිතන්න පුළුවන් බාහිර ආයතනයක් නම් නාම රූප එකතු වෙන්න ඕන. දැන් මිනිස්සෙක් මේ gedara දිහා බලාගෙන ඉන්නකොට ඒ gedara කියන්නේ අවිඥානික දෙයක්, සවිඥානික දෙයක් නෙමෙයි. රූපයක් හැටියට නම් ගේ හරි gadol ටික තියෙනවා, සිමෙන්ති තියෙනවා, වතුර ඕකේ තියෙන සතර මහා ධාතුවම තමයි හරි රූපේ පැත්තෙන් හරි කියමුකෝ. නමුත් කෝ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ටික ගෙදරට කොහෙද ගේ තියෙන්නේ? නාම රූප නාම ධර්ම කොට්ටාසයක්. ගේ කියන්නේ අවිඥානික දෙයක් නම් අවිඥානික ගේක කොහෙද? නාම රූප ධර්ම. එතකොට ආයතනයක් වෙන්නේ කොහොමද ගෙදර කියලා අහන්න පුළුවන්. එහෙම නෙමෙයි. ගෙදර දකින්නකොට තමා තුල නාම රූප ධර්මයන් පහළ වුණේ ගේ දැකීමෙන් නම් ඒ ගේ බාහිර රූපායතනයක් විදිහට සලකනවා. එතකොට මේ ආයතනයන් වලින් ලැබෙන සංකාර මේවා හරහා නිරන්තරයෙන් සංස්කාරයන් Tamanගේ හිත තුල ජනිත වෙනවා. සංස්කාරයන් කියලා කියන්නේ සංචේතනාවලට. සංස්කාර කියන වචනයෙන් විතරක් අපි බණක් කියලා තියෙනවා. සංස්කාර කියන ඒවා එක එක තැන්වල යෙදිච්ච අර්ථ පැහැදිලි කරලා. මෙතන සංස්කාර කියලා කියන්නේ අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන සංස්කාරات නෙමෙයි. ආයතන වලින් ලැබෙන සංකාරනේ. ආයතන වලින් ලැබෙන සංස්කාර කියන්නේ අවිජ්ජාපච්චය සංකාරා කියන තැන සංස්කාරات නෙමෙයි. එහෙමත් නැත්නම් හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම කියන පොදු නිර්ණායකයේ මත පිහිටලා පොදු කතාව මත පිහිටලා අපි කතා කරනවානේ මුළු විශ්වයම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයට ආйти ලෝකයකයි ඔබද මාද නැවතී සිටින්නේ කියලා අපි කතා කරනවානේ. ඒ කතා බහ අස්සේ තියෙන සංස්කාරات නෙමෙයි මෙතන කතා කරන්නේ. එතන කතා කරන සංස්කාරات මෙතනට අදාළ නැත. ඊට පස්සේ අපි කතා කරනවානේ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොට නිරුද්ධ වෙන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. ඒවත් නෙමෙයි මෙතන කතා කරන සංස්කාරය තමයි ඇසින් රූපයක් දැක්කහම ආයතනය ක්‍රියාත්මක වීම තුල උද්ගත වෙන Tamanගේ හිත තුල ජනිත වන සිතුවිලි. ඒවට අපි කියනවා රූප සංචේතනා කියලා. අන්න ඒක සංකාර. කනින් ශබ්දයක් අහනකොට ඒ ශබ්දය අහන එක පදනම් කරගෙන තමාගේ හිත තුල නොයෙක් සිතුවිලි ඇති වෙනවා. ඒ සිතුවිලි වලට කියනවා ශබ්ද සංචේතනා කියලා. අන්න ඒකයි සංකාර කියලා මෙතන කියන්නේ. නාසය හරහා ගඳ සුවඳ දැනෙනකොට ඒ ගඳ සුවඳ දැනීම පදනම් කරගෙන Tamanගේ හිත තුල සිතුවිලි ජනිත වෙනවා. ඒ සිතුවිලි තමයි සංකාර කියලා කියන්නේ. සිතුවිලි තමයි සංකාර කියලා කියන්නේ. ඊට පස්සේ දිවහරහා පින්වත්නි දිවහරහා නොයෙක් ආකාරي කෑම කනකොට
මේ බාහිර ආයතන සහ අභ්‍යන්තර ආයතන අතර ඇතිවෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේදී බාහිර ආයතන කියන්නේ රස ආයතනය, අභ්‍යන්තර ආයතන කියන්නේ ජීවහා ආයතනය. ජීවහා ආයතනය සහ රස ජීවහා සියලුම රස ආයතන වෙන්නේ නැහැ නේ. එහෙමනම් ඒ වෙලාවේ කනකොට ලුණු රහ දැනෙනවා නම් ආයක තමයි රස ආයතනෙ. එහෙම නැතුව උයලා තියෙන ව්‍යංජන ඔක්කොගේම රස ආයතනයක් වෙන්නේ ඒ මොහොතේ දිව ක්‍රියාත්මක වීම නිසා ඇතිවෙන රසයක් තියෙනවා නම් ඒක රස ආයතනය. දිව කියන්නේ ජීවහා ආයතනය. එතකොට දිවද රසයද එකතු වීම නිසා ඒ මොහොතේ රසය පදනම් කරගෙන Tamanගේ හිත තුල උද්ගත වන සිතුවිලි ධර්ම තියෙනවා නම් ඒ සිතුවිලි වලට කියනවා සංචේතනා, රස සංචේතනා කියලා. ඒකට සංකාර කියන්නේ. කයේ ඒ මොහොතේ දැනෙන පහස පදනම් කරගෙන ඒ පහසට සාපේක්ෂව Tamanගේ හිත තුල නාම රූප ධර්මයන් ටිකක් සමුදේ වෙනවනේ. ඒ නාම රූප ධර්මයන් සමුදය වීමට අපි කියනවා එතනදී බුද්ධ දේශනාව පැහැදිලිව මතු කරනවා. ඒකට කියනවා පොට්ටබ්බ සංචේතන. පහස දැනෙනකොට ඒ පහසට අනුව රාගය හෝ පටිගය හෝ කවර හෝ සිතුවිලි ඇති වෙනවා හිත තුළ. ඒවට අපි කියනවා පොට්ටබ්බ සංචේතනා කියලා. මනස කියන එක භවාංග මට්ටමින් හිත පවතිනවා. ඊට පස්සේ ධර්මයනුයි මනෝවිඥානයේ එකතු වීම නිසා මනස තුල ඒ ඇතිවෙච්ච ස්පර්ශය නිසාම මනස තුලම නැවත නැවත සිතුවිලි සමුදේ වෙනවා. ඒ සමුදේ වෙන සිතුවිලි වලට කියනවා ධම්ම සංචේතනා කියලා. නැවත නැවත සිතුවිලිම සමුදේ වෙනවා. මෙන්න මේවාට තමයි සංකාර කියලා කියන්නේ. එහෙනම් සංකාර කියන එක මෙතනදී 6 පැත්තකින් කතා වෙලා තියෙනවා. දැන් මාතෘකාව මොකද්ද? ආයතන වලින් ලැබෙන සංකාර වලකාලීමට මානසිකාරයේ පවත්වන්නේ කොහොමද? මුලින්ම සංකාර වලක්වන්න යන්න එපා. සංස්කාර ඔහේ ගලපු ආවේ. කමක් නැහැ ගැලුවට. එකපාරම ගලන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. නිරන්තරයෙන් මේ හිත નિરાයාසයෙන්ම අමුතුවෙන් හිතන්න පතන්න දෙයක් නැහැ. සිතුවිලි ගලන එක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ හිතට නොඑක ආකාරයේ සිතුවිලි ධර්ම ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන සිතුවිලි ගලන බව පළවෙනියෙන් තේරුම් ගන්න. මීට කලිනුත් අපි ඒ ගැන කියලා තියෙනවා. සිතුවිලි ධර්ම මේ හිතට ගලාගෙන එන බව මතක තියාගන්න පළවෙනියෙන්. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාගී සිතක් ඇති වුණාට පස්සේ දත් මිටි කාලා දාඩිය දාගෙන හතර වටේට දුවලා ආරාම වලට කුටි වලට සෙනසුන් වලට දුවලා රාගය පාලනය කරගන්න හදන්න එපා. පළවෙනියෙන්ම මේ හිත විමසන, හිත විශ්ලේෂණය කරන, හිත ගැන ගැඹුරු අවබෝධයක් හදාගන්න. ඒ බඳු අවබෝධයක් තුලින් නිවීම සාක්ෂාත් කර ගැනීම පිණිස අභ්‍යන්තරිකව Tamanගේ හිත තුල කැමැත්තක් තියන ශ්‍රාවකයා විසින් නිරන්තරයෙන්ම පින්වත්නි නිරන්තරයෙන්ම තමාගේ හිතට සිතුවිලි ගලන බවත් ගලන සිතුවිලි වල ස්වභාවයක් දැනගන්න. අන්න ඒක තමයි පළවෙනියෙන් සංකාර වරක්ව ගන්න තියෙන ක්‍රමය. සංකාර වලක්ව ගන්න තියෙන ක්‍රමය. ඔහේ ගලපුවාවේ හිත පැත්තට සංකාර. ඒක නතර කරන්න හදනවා කියන එක පින්වත්නි හරියට මේ කැලණි ගඟ අනිත් පැත්තට හරවන්න හදනවා වගේ වැඩක්. ඒක කරන්න අමාරු වැඩක්. ඒක කරන්න බෑ. බොහොම අමාරුයි ඒක කරන එක. ඒක කරන්න බැරි මේ විදියට නොයෙක් සංකාර ධර්ම හිත පැත්තට ගලාගෙන ඇවිල්ලා මේ සංකාර ධර්මම පදනම් කරගෙන තව දුරටත් කර්ම සකස් වෙන එකයි අපිට නවත්තන්න උවමනා තියෙන්නේ. ඒ නිසා පළවෙනියෙන් දැනගන්න මගේ හිත මෙබඳු ස්වභාවයකින් යුක්තයි. මෙබඳු ස්වභාවයේ තත්වයක් මගේ හිත තුල උද්ගත වෙලයි තියෙන්නේ කියලා දකින්න. ඔන්න පළවෙනි පියවරක් විදියට. එතකොට මේත් එක්කම ශ්‍රද්ධාව ආදී ගුණධර්මත් සම්පූර්ණ කරගත්ත ශ්‍රාවකෙක් නම් මෙබඳු කල්පනාවක් තියෙන්නේ. ඒ ශ්‍රාවකයාට සංසාරය ගැනත් යම් අදහසක් තියෙනවද නැද්ද? තියෙනවා. සංසාරය ගැනත් අදහසක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සංසාරික වශයෙන් අවදානම
සාංශාරික වශයෙන් අවදානම තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට මේ සංස්කාර ගලන්ට නොදී ඇසේ කතාවද පැහැදිලි අවබෝධයක් හදාගන්න පුළුවන්. ඔබට මතක ඇති ආදිත්ත පරියාය කියලා සූත්‍රයකදී ධර්මයේ මතු කරනවා බොහොම ලස්සන කාරණයක්. මොකක්ද? මහණෙනි නුඹලාට මම ආදිත්ත පරියාය නම් වූ ධර්මය දේශනා කරන්නම්. මම නුඹලාට ආදිත්ත පරියාය කියන දහම් කොටාසේ පැහැදිලි කරන්නම්. ඒ නිසා හොඳට අහන්න. චරම් භික්කවේ තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජලිතාතාය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි චක්කු විඥාණයෙන් දත යුතු රූපයන් කෙරෙහි දැන් මේ කියන්නේ ආයතනයන් වල ඇත්ත කතාව සංසාර බය හදාගත්ත ශ්‍රාවකෙක් එතනම යම් සංවරයකට පත් වෙන විදිහයි. මහණෙනි චක්කු විඥාණයෙන් දැනගන්න රූපයන් කෙරෙහි මෙන්න මෙබඳු විදියට හිතන්න කියනවා. ඒ කියන්නේ ඇහෙන් ගන්න නොයේකුත් රූපයන් තියෙනවනේ. ඒ රූපයන්ම සතුටින් පිළි අරගෙන ඒ රූපයන්ටම බැහැලා ඒ රූපයන්ම වින්දනය කර කර ඉන්නවට වඩා වටිනවා කියනවා. බොහෝම හොඳට දිලිසෙන ගිනිදැල් සහිත වූ හොඳට රත් වෙච්ච කූරකින් ඇස හාරාදානයක උතුම් කියනවා. ඔන්න ඔය විදිහට ඇස කන නාසය දිවකය මනස සියල්ලටම ඔය වගේ කතාවක් කියාගෙන යනවා. ඇස හාරාදානයක උතුම් කියනවා. මොකද නිමිත්තාස්වාදයට ඇලිලා බැඳිලා ඉන්න ජීවිතය එවඳු ජීවිතයක්. ඒ කියන්නේ නිමිත්තාස්වාදයෙන්ම මත් වෙලා නිමිත්තාස්වාදයටම ඇලිලා ජීවිතේ ගෙවනවට වඩා එබඳු ඇසක් ඔන්න ඇස කියන දකින්න තැනම යම් සංවරයක් හදාගන්න විදිහයි මේ ආදිත්ත පරියාය සූත්‍රය කියන්නේ. එබඳු ඇසක් මේ බොහෝම හොඳට ගිනියම් වෙච්ච යකඩයකින් ඇස හාරා දැමීම ශ්‍රේෂ්ඨයි කියනවා. ඇස හාරලා දානික උතුම් කියනවා. මොකද නිමිත්තාස්වාදයට බැඳෙනවට වඩා. මොකද ඒ නිමිත්තාස්වාදයට බැඳුනට පස්සේ යා තුල සකස් වෙන කර්මය දැන් මෙතන අවදානම තේරුම් ගන්නයි මේක කියන්නේ. එහෙම නැතු එහෙම ඇහැරලා දාන්න කියලා නෙමෙයි කියන්නේ. මේ තුල පවතින අවදානම් සහිත ස්වභාවයේ තේරුම් ගන්නයි බුද්ධ දේශනාව මේ උදව් කරන්නේ ශ්‍රාවකයාට. මහණෙනි එබඳු ආකාරයකින් ඇහැ පරිහරණය කරනවා නම් කොහොමද නිමිත්ත ඒ කියන්නේ මේ චක්කායතනය පරිහරණය කරනවා නම් නිමිත්තාස්වාදයෙන්ම මුසපත් වෙච්ච විදියට එබඳු ඇසක් පවත්වන කෙනා තුල දින්නම් ගතින්නම් අඤ්‍යතරං ගතින් ගච්ඡේය ගති දෙකකටයි එයා කැමති වෙන්න අවශ්‍ය වෙන්නේ. මොනවද? නිරයං වා තිරච්ඡාන යෝනින්. නිමිත්තාස්වාදයට බැඳිච්ච තැනක නිමිත්තාස්වාදයට බැඳීම පදනම් කරගෙන යා කයෙන්ද සිතින්ද වචනයෙන්ද ඕනෑම කර්මයක් කරන්න පුළුවන්. ඒ කර්මයක අවදානම තමයි එයා උපත් දෙකකටයි කැමති වෙන්නේ. මොකද්ද? එකක් නිරය අනිත් එක තිරච්ඡාන යෝනිය. නිරය හෝ තිරිසං යෝනියට එයා කැමති වෙන්න ඕන කියනවා. එතකොට ඇසහාරා දැමීම නිසා දැන් යකඩයකින් ඇසහාරලා දාන ඒ කියන්නේ ඇහැ ගලවන්න කියලා නෙමෙයි කියන්නේ. ඇසහාරලා දානිකේ තියෙන වින්දනය වේදනාකාරී භාවය උපරිම ඔබට කරන්නේ මරණය දක්වා ඔබව හසුරුවන එකයි. උපරිම මැරෙන්න පුළුවන් ඇහැක් හාරලා දැම්මොත්. හැබැයි නිමිත්තාස්වාදයට බැඳුනොත් ඇස ඉදිරියට එනකොට රූපයට නිමිත්තාස්වාදයෙන් ආස්වාදනීය වශයෙන් බැඳුනොත් ඒ බන්ධනයේ අවදානය තමයි නිරය හෝ තිරිසං යෝනිය කරා ඔබව රැගෙන යන එක. හැබැයි ඇහැ හාරලා දැම්ම කියලා එහෙම එකක් වෙන්නේ නෑ. එහෙනම් මේ දෙකෙන් අවදානම වැඩි මොකද්ද? නිමිත්තාස්වාදයට බැඳීමේ අවදානම වැඩි, ඇස හාරලා දැමීමේ අවදානම අඩුයි. ඔය විදිහටම කියනවා. සෝත විඥානය ගැනත් ඔය විදිහට කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ගාන විඥානය ගැනත් ওই විදිහට කියනවා. ජීවහා විඥානය ගැනත් ওই විදිහට කියනවා. කාය විඥානය ගැනත් ওই විදිහට කියනවා. දැන් දිව ගැන කියද්දි කියනවා මේ චරම් භික්කවේ තින්හේන බූරේන ආදිත්තේන සම්පජලිතේන මේ විදිහට කියාගෙන ගිහින් කියනවා මහණෙනි යම් වෙලාවක කොයි වෙලාවෙත් ජීවහා විඥානින් දැනගන්න රසයන් කෙරෙහි මේ ආයතන ක්‍රියාත්මක වෙනකොට දිවහා විඥානින් දැනගන්න රසයන් කෙරෙහි රසය මధుරයි සනීපයි සුබයි කියලා
නිමිත්තාස්වාදයටම ඇලිලා. ඒක පොල් සම්බෝල වෙන්නත් පුළුවන්. එළවලුයි බතුයි වෙන්නත් පුළුවන්. මසුයි බතුයි වෙන්නත් පුළුවන්. එහෙමනම් මෙතන නිමිත්තාස්වාදයේ අවදානම තේරුම් ගන්න පොල් සම්බෝලේ ගැන උනත්. එහෙම නැතු ඒක මස්ද බද්ද කියන එක අදාළ නැහැ. පිට්ටුද කඩලද පරිප්පුද ඕවා අදාළ නැහැ. එතන කොච්චර නිමිත්තාස්වාදයක් තියෙනවද කියන එකයි වැදගත්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක ජීවහා විඥාණයෙන් දැනගන්න රසයන් කෙරෙහි ඒ රසය පදනම් කරගෙන නිමිත්තාස්වාදයෙන් බැඳිලා ඉන්නවා නම් ඒ නිමිත්තාස්වාදයෙන් බැඳිලා එදිනෙදා ජීවිතේ මහණෙනි පවත්වනවට වඩා හොඳයි කියනවා. එබඳු තත්වයකට හිත පවත්වනවට වඩා හොඳයි කියනවා. ඇවිලෙන, දිලිසෙන, ගිනිදැල් සහිත ඊටාම සියුම් දැලිපිහියක් වගේ එකක් අරගෙන සියුම් දැලිපිහියක් වගේ එකක් අරගෙන දිව කපා දැමීමම උතුම් කියලා කියනවා. මේ මිනිසුන් නිමිත්තාස්වාදයට බැඳිච්ච මිනිසුන්ගේ දිවවල් කපන්න කියලා නෙමෙයි කියන්නේ. උතුම් කියනවා. ඇයි උතුම් වෙන්නේ? මොකක්ද ඒකේ උතුම් භාවය? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ද්වින්නම් ගතින්නම් අඤ්‍යතරං ගතින් ගච්ඡෙය්‍ය නිරයං වා තිරච්ඡාන යෝනින්. මහණෙනි ඔය දිව සම්බන්ධ නිමිත්තාස්වාදයේ ඔබව අනතුරේ දානවා කියනවා. කොහොමද ඔබව අනතුරේ දාන්නේ? ඔබව අනතුරේ දාන්නේ උප්පරිම මේ දිව සම්බන්ධ ජීවහායතනයේ සම්බන්ධ නිමිත්තාස්වාදයේ පැවැත්වුවොත් උපරිම වෙන්න පුළුවන් දේ තමයි නිරයට වැටෙන එක. නිරයට නොවැටුනොත් එයා තිරච්ඡාන යෝනියට කැවිති වෙන. දින්නම් ගතින්නම් ගති දෙකකට එයා කැමති වෙන්නම ඕන. ඔය ගති දෙකෙන් එකකට අනිවාර්යෙන් එයා කැමති වෙන්නම ඕන. කැමති වෙන්නම ඕන. දැන් මේ දෙකේ අවදානම තමයි නිමිත්තාස්වාදයේ තුල හිටියොත් නිරය හෝ තිරිසන් යෝනි යනවා. නමුත් ආයුෂ නිර්ණයකුත් නැහැ. දීර්ඝ ආයුෂයක් වින්දනය කරන්න වෙනවා. සමහරට මහා කල්ප වලින් ආයුෂ මැනෙන්න පුළුවන් නිරයට වැටුනොත්. හැබැයි ඊ타ම සියුම් දිලිසෙන ගිනිදැල් වලින් හොත්තටම රත් වෙච්ච දැලි පිහියකින් දිව කපා ගත්තා කියලා කවුරුත් නිරයට යන්නේ නැහැ. කවුරුවත් මේ තිරච්ඡාන යෝනියට වැටෙන්නේ නැහැ. එහෙම අවදානමකට වැටෙන්නේ නැහැ පින්වත්නි. එයාට වෙන්න පුළුවන් උපරිමම අවුල තමයි මොකද්ද? උපරිමම ගැටලුව තමයි මරණින් පස්සේ එයා ඒ කියන්නේ උපරිම දිව කපා ගැනීම උපරිම දේ මරණය. මරණින් පස්සේ අර මුලින් කියාපු නිරය හෝ තිරිසන් යෝනි යාට උරුම වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙකේ අවදානම වැඩි මොකද්ද? නිමිත්තාස්වාදේ. අන්න ඒ විදිහට මේ සංසාරය ගැනත් යම් පළල් දැනුමක් සහිතව ආයතන දිහා බලනකොට ඒ දිව සම්බන්ධ පවත්වන ජීවහා විඥාණය, ඇස සම්බන්ධව පවත්වන චක්කු විඥාණය, කන සම්බන්ධව පවත්වන සෝත විඥාණය ආදී විඥානස්කන්ධයේ නියෝජනය තුල පින්වත්නි එතනම සංවර භාවයකට පත් වෙන්න පුළුවන්. එතනම යම් සංවර භාවයකට ඒ ශ්‍රාවකයාට පත් වෙන්න පුළුවන්. එතකොට එතනම සංවර භාවයකට පත්වෙන සැබෑ ශ්‍රාවකයෙකුට පින්වත්නි ආයතනවල ලැබෙන සංස්කාර ඔස්සේ බොහෝම බිහිසුණු අත්දැකීම් කරා ඒ ශ්‍රාවකයා හසුරුවන්නේ නැහැ. මේ සංකාරවල පින්වත්නි මේකේ ධනාත්මකව සහ ඍණාත්මකව කතා කරන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන්නේත් සංස්කාරයක්. එතකොට මේ මෛත්‍රිය කියන්නේත් සංස්කාරයක්. මේවා සංකාර. ඒ වගේම රාගය කියන්නේත් සංස්කාරයක්. ද්වේෂය කියන්නේත් සංස්කාරයක්. පටිඝය කියන්නේ මේවා ඔක්කොම සංකාරනේ. වෛරය, මාන්නය, ගුණමකුකම, බද්ධ වෛරය, සාරම්භ තම්බ දැඩි බව මේ ඔක්කොම හිතට ගලාගෙන එන නොයෙක් සංස්කාර ධර්මයන්ගේම ආකෘතීන්. බැලූ බැල්මට සංකාරයක් වගේ නොපෙනුනාට මේ ඔක්කොම සංස්කාර. එතකොට සංස්කාරවල ධනාත්මක සහ ඍණාත්මක කියලා සංකාර දෙකක් තියෙනවා. එතකොට මේ ඇත්තටම අර ඇස කන නාසය දිවකය කියන තැනම මේ සම්පූර්ණයෙන්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට දැන් චක්කු විඥාණයෙන් දත යුතු රූපයන් කෙරෙහි
මත් නොවීම පිණිස එයාට උදව්ව හම්බ වුණොත් එයා තුළ මේ අර තමන්ගේ ජීවිතයට රාගය, ද්වේෂය, මෝහය ආදී සංකාර ධර්මයන් ඍණාත්මකව ගලන්න නොදී යම්තාක් ප්‍රවේශමක් තියෙනවා කුසල් පක්ෂේ නියෝජනය කරන සංකාර හිතට ගලන එකට. එතකොට සියලුම සංස්කාර අතහැරලා දාපු තැනක තමයි නිර්වාණය මුණ ගැහෙන්නේ. දැන් මාතෘකාවේ තියෙනවා සංකාර ධර්මයන් වලකාලීමට ඒවා හිතට ගලාගෙන නොයේම පිණිස මානසිකාරය කොහොමද හදාගන්න ඕන කියලා. දැන් මානසිකාරය කොහොමද හදාගන්න ඕන කියන කාරණේට අපිට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ පිළිබඳ ගැඹුරින් නුවණ හදාගන්න ශ්‍රාවකයෙකුට මේවා නිරන්තරයෙන් විපස්සනා කරන මට්ටමට තමන්ගේ හිත හදාගන්න කියලා. නිරන්තරයෙන් විපස්සනා කරන තැනකට හිත හදාගන්න ඕන කියලා. එතකොට මේ මොහොතේම වැදගත්ම දේ තමයි සාන්දෘෂ්ටිකව මේ මොහොතේ නිවෙන විදියට මම කොහොමද ආයතන පරිහරණය කරන්න කියලා. ආයතනයන් ඔස්සේ සංකාර ධර්මයන් මේ මොහොතේ ගලන්න ඉස්සරහට නෙමෙයි. මේ මොහොතේ කොහොමද සංකාර ධර්මයන් ගලන්න නැති විදියට මගේ හිත පවත්වන්නේ කියන එකයි වැදගත්ම කාරණය. පින්වත්නි මේක ගැන ඉතා පළල් නුවණක් හදාගන්නවා නම් ඒ පළල් නුවණක් හදාගන්න ශ්‍රාවකයාට මේ චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන ආයතනයන් තුල ඇතිවෙන ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ ක්‍රියාවලිය තේරුම් ගන්නකොට මම තුල මෙබඳු අත්දැකීමක් දැන් මතුනේ මෙන්න මේ විදියට නේද කියලා දැනගන්න ඕන. දැන් චක්කු විඥාණයෙන් දත යුතු රූපයෝ තියෙනවා. සෝත විඥාණයෙන් අහගන්න ශබ්දයෝ තියෙනවා. එතකොට දැන් චක්කු විඥානයේ ක්‍රියාත්මක වෙනකොට මෙතන ක්‍රියාත්මක වෙන නාම රූපයන්ගේ හැඩතලය ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට නුවණක් තියෙන්න ඕනේ. එහෙම නුවණක් නැත්නම් සංකාර ධර්මයන් හිතට ගලන්න නොදී සංකාර ධර්මයන් හිතට ගලාගෙන ඉන්න නොදී හිත තුල ප්‍රවේශමක් හදාගන්න එක බොහොම ලේසි පහසු වැඩක් නෙමෙයි පින්වත්නි. ඒක බොහොම අමාරු වැඩක්. දැන් ඇස තිබ්බට මදි, රූපය තිබ්බත් මදි. ඇසයි රූපයයි දෙකම පදනම් කරගෙන ඇසයි රූපයයි දෙකම Tamanගේ ජීවිතයේ, ඒ කියන්නේ ඇසද රූපයද දෙකම පදනම් කරගෙන ඒ පදනම් වෙච්ච තැනක තවත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවනේ. ඇසද රූපයද ආලෝකයද ඊට පස්සේ ස්නායුවල ක්‍රියාත්මක වීමද මොළයේ ක්‍රියාත්මක වීමද මේ විදියට මේ ඇහෙන් රූපේ පේන මට්ටම දක්වා ඇතිවෙන නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. එතකොට මේ නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙනකොට මේවා මගේ වසඟේ පවත්වන්න පුළුවන් තත්වයේ දේවල් නෙමෙයි කියලාත් බුද්ධ ශ්‍රාවකයාට නුවණක් තියෙන්න ඕන. මම දැන් මේ ඇස කියන එක තමන්ගේ වසඟේ නෑ. කන කියන එක තමන්ගේ වසඟේ නෑ. මොකද තමන්ගේ වසඟේ නැහැ කියලා කියන්නේ තමන්ට ඕන ශබ්ද කනින් අහන්න බෑ. ඒ කියන්නේ කන තමන්ගේ වසඟේ නෑ කියලා තේරුම් ගන්න ලොකු කතාන්දර ඕනේ නැහැ. මහා ගැඹුරු දාර්ශනික කතා බහක් ඕනේ නැහැ. පින්වත්නි මේ කන සම්පූර්ණයෙන්ම මට ඕන විදියට මේ කනින් හැම දෙයක්ම අහන්න බෑ. මේ කනට මම කැමති සත්‍යයට විතරයි, මට සත්‍යය විතරක් ඇහුණාම හරි. මම අසත්‍යයට කැමති නැහැ, ඒ නිසා මට අසත්‍ය ඇහෙන්න එපා. මම කැමති සුදුසු කාලේ අහනවට මේ වෙලාවේ මම වහන්න කැමති නැහැ, ඒ නිසා මට ඕවා ඇහෙන්න එපා කියලා කනට පණවන්න පවරන්න පුළුවන්කමක් නැහැ. දැන් උදාහරණයක් විදියට මේ වෙලාවේ දැන් මේ වෙලාවේ ටීවී එක දාලා තියෙනවා නම් ගෙදර ප්‍රඥා නාලිකාවක් දාලා නම් තියෙන්නේ, බනට අකමැති කෙනෙකුට කියන්න පුළුවන්ද මේ බන අහන්න නැතුව ඉන්න ඕන මම දැන් කියලා? පුළුවන්ද බන ඇහෙන එක නවත්තන්න? නවත්තනවා නම් එක්ක ටීවී එක වහලා දාන්න වෙනවා, එක්ක එතනින් අයින් වෙන්න වෙනවා. එහෙම නැතු මේක ඇහෙන වෙලාවේ පුළුවන්ද මම බනට නම් වැඩි කැමති නෑ, අහන්න නැතුව අහන් ඉන්න ඕන කියලා පුළුවන්ද? ඒ කියන්නේ ඉතුරුව ඇහෙන්න ඕන, හැබැයි මේ වෙලාවේ මට බන ඇහෙන්න බෑ. එහෙම පුළුවන්ද? එහෙම පුළුවන්කමක් නෑ පින්වත්නි.
එහෙම පිහිටා ඉන්න පුළුවන්කමක් නැත්තේ මොකක් නිසාද? මේ කන කියන එක මගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් නිසා පින්වත්නි. නමුත් අපි තුල පටන් ගත්ත තැනම අවුලක් තියෙනවා. ඒ අවුල කියන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම අපි හිතාගෙන ඉන්නවා මේ ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙන දේවල් මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා. ස්වභාවයෙන්ම පුද්ගලයා ඇස පරිහරණය කරන්නේ නිත්‍ය සංඥාව පදනම් කරගෙන, සුඛ සංඥාව පදනම් කරගෙන, ආත්ම සංඥාව පදනම් කරගෙන. බුදුදහමේ කේන්ද්‍රගත කතාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත පදනම්ව ලෝකේ අත්දකින්න කියන එක. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට පෙන්නලා දෙනවා මහණෙනි, ඇස ගැන හොඳට දැනගන්න කියනවා. චක්කුංච පජානාති. දැන් මේ ආයතනවල කතාවයි මේ කියන්නේ. ඒ විතරක් නෙමෙයි මහණෙනි, රූපය ගැනත් හොඳට දැනගන්න කියනවා. දැන් මානසිකාරයේ පවත්ව ගන්න නම් මේවා ගැන ඊටාම පැහැදිලිව, ඊටාම ගැඹුරු නුවණක් තියෙන්න ඕන. ඇස පිළිබඳවත් දැනගන්න චක්කුංච පජානාති. ඊට පස්සේ කියන රූපය ගැනත් දැනගන්න රූපේච පජානාති. ඊළඟට ඇසත් රූපයත් මුල් කරගෙන සංයෝජනයන් හට ගන්නවා නම් ඒ සංයෝජනයක් දැනගන්න කියනවා. අන්න සංකාර වීම දක්වාම ක්‍රියාවලිය දැනගන්න විදිය. ඇස දැනගන්න චක්කුංච පජානාති. රූපය ගැන දැනගන්න රූපේච පජානාති. ඒ ඇසත් රූපයත් මුල් කරගෙන සංයෝජනයක් හට ගන්නවා නම් අන්න ඒ සංයෝජනයක් දැනගන්න කියනවා. යංච තදූපයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනානං තංච පජානාති. අන්න මේ ඇස ගැනත් දැනගන්නවා, රූපයත් ගැන දැනගන්නවා, ඒ ඔස්සේ ඇති වෙන සංයෝජනයක් දැනගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ වගේම පින්වත් මහණෙනි, නූපන් සංයෝජනයක් උපදිනවාද ඒකත් දැනගන්න කියනවා. අලුතෙන් මොනවා හරි ඇති වුණා නම් ඒකත් දැනගන්න කියනවා. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. ඔන්න ඔය විදියට පින්වත්නි මේ කාරණේ ගැන 4 තැනකදී ආයතන සම්බන්ධ නුවණ හදාගන්න. මොකද්ද? ඇස දැනගන්නවා චක්කුංච පජානාති. රූපය ගැන දැනගන්නවා රූපංච පජානාති. ඊට පස්සේ ඇසත් රූපයත් මුල් කරගෙන Tamanගේ හිතට සංස්කාරයක් ඇති වුණාම මේ සංකාරයක් දැනගන්නවා. යංච තදූපයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනානං තංච පජානාති. ඒ වගේම නූපන් සංයෝජනයක්, ඒ කියන්නේ ඉපදිලා නැති සංයෝජනයක් උපන්නා නම්, දැන් ඉස්සල්ලා ඇස හරහා බොහොම සාන්තව බණ අහගෙන හිටියා. එකපාරම බණ අහගෙන ඉන්නකොටම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බැනගෙන යනවා. අන්න එතකොට හිතේ පටිගයක් ඇති වෙනවා. දැන් අර තිබ්බ ශාන්ත භාවය කොහෙන් ගියාද දන්නේ නැහැ. දැන් එතකොට නූපන් සංකාරයක් උපන්නා. ඒකත් දැනගන්න කියනවා. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. එතකොට නූපන් වූ සංයෝජනයක් උපන්නොත් එහෙම ඒ නූපන් සංයෝජනයක් උපන් බවක් දැනගන්න ඕන. ඔන්න ඔය විදියට පින්වත්නි, චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවහායතනය, කායායතනය, මනායතනය කියන ආයතන සියල්ලම තුල ආයතන සියල්ලම පිළිබඳ ඔන්න ඔය බඳු ආකාරයක නුවණක් හදා ගන්න ඕන. දැන් මානසිකාරයේ පවත්වන්නේ කොහොමද කියලානේ අහන්නේ. මේවා ඇති නොවන විදියට මානසිකාරය කරන්ට මේ ආයතනයේ සම්බන්ධ ඇතිවෙන දීර්ඝ ක්‍රියාවලිය පිළිබඳ ත්‍රිලක්ෂණයට පදනම් කරගෙන බලන්න ඕන. එතකොට નિરાයාසයෙන් හිත තුල සංකාර ගලන එක නවතින්න පටන් ගන්නවා. ඇයි සංකාර ගැලුවට වැඩක් නැහැ කියලා Tamanගෙම හිතින් මේ කතාව තමා විසින්ම දැනගෙන තියෙනවා. තමා විසින්ම දැනගෙන තියෙනවා. කොහොමද කල්පනා කරන්නේ? දැන් අපි හිතමුකෝ ආයතනයක් වීම පිණිස නාම රූප ධර්මයන් බලපානවා. රූපය කියන එකට ඇස අයිති. ඇසට පේන රූපයත් රූපයටමයි අයිති. ඊට පස්සේ ඇහැයි රූපයයි දෙක නිසා උද්ගත වෙන සියලුම කාරණා චක්කු විඥානයේද, චක්කු සම්පස්සේද, චක්කු සම්පස්සජා වේදනාවද, ඊට පස්සේ සංඥාවද, සංස්කාරයේද, මේ ඔක්කොම අයිති නාම ධර්ම වලට. මේවා නාම ධර්ම. මේ සියලුම ධර්ම ඉලක්ක කරගෙන භාවනාවක් කරන්න ඕන. ඔන්න එහෙනම් ආයතන වලින් ලැබෙන සංකාර නවතා දැමීම පිණිස බණහලා මාදි.
බණ ටිකකින් විතරක් කරගන්න පුළුවන් දෙයක් නෑ. මහා ලොකු දෙයක් බණකින් කරගන්න බෑ. බණකින් පුළුවන් මේ සම්බන්ධ නුවණ පවත්ව ගන්න. බණ ටිකක් අහලා පුළුවන් නුවණ පවත්ව ගන්න. ඒ නුවණ පවත්වගත්ත ශ්‍රාවකයාට පුළුවන් ගැඹුරින් මේ ඇතිවෙන ක්‍රියාවලිය පිළිබඳ යථාර්ථවාදීව හිතන්න. යථාර්ථවාදීව හිතන්න. එතකොට යථාර්ථවාදීව හිතන්නේ කොහොමද? දැන් භාවනාවක් කරන්න ඕන නම් දැන් කෙනෙක් අහන්න පුළුවන් හොඳයි මේ සංකාර ධර්මයන් නොගලන තැනකට හිත භාවනාවකින් පුහුණු කරන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. මෙන්න මෙහෙමයි පුහුණු කරන්නේ. දැන් අපි ඇසම ගමුකෝ. ඇස මේකම කනටද නාසයටද දිවටද කයටද මනසට ඔබම ගලප ගන්න. හොඳට භාවනාවෙන් වාඩි වෙලා සාමාන්‍ය පිළිවෙලකට කරන භාවනාවලට ඔය මිනිසු කරන දේවල් තියෙන්නේ බුදුන් වඳිනේවා ඒවා ඔක්කොම කරලා මෛත්‍රිය වඩලා හොඳට හිත එකඟ කරගෙන බොහෝම හොඳට සමාහිත භාවයක් ගොඩනගා ගන්න. සමාහිත භාවයක් ගොඩනගාගෙන හොඳට ඇස දිහා බලන්න. Tamanගේ හිතින් ඇස දිහා බලන්න. ඇස දිහා බලලා මෙහෙම කල්පනා කරන්න. ඇස කියන්නේ හේතුන් නිසා හටගත්ත දෙයක්. ඇස කියන්නේ හේතුන් නිසා හටගත්ත දෙයක්. ඇස තුල තියෙන්නේ සතර මහා ධාතුවක්. මේ ඇස තුල තියෙන්නේ සතර මහා ධාතුවක්. පඨවි ධාතු කොටස්, ආපෝ ධාතු කොටස්, තේජෝ ධාතු කොටස්. මේ විදිහට කල්පනා කරන්න හිත විසිරෙන්නෙම නෑ ඇත්තටම. මෙහෙම කල්පනා කරනවා. ඇයි මේක නිකන් හරියට බොහොම අර හුස්ම රැල්ල දිහා බලානින් වගේ සියුම් නෑනේ. ඉතින් විස්තර වශයෙන් හිතන්නනේ තියෙන්නේ. හිතනකොට Tamanගේ ඇස හොඳට පේනවා. Tamanගේ හදවතට. ඇස Tamanගේම හිතට හොඳට කැපිලා පේන්න පටන් ගන්නවා. මොකද්ද කල්පනා කරන්නේ? ඇස හේතුන් නිසා හටගත්ත දෙයක්. හේතුන් නිසා හටගත්ත නිසාම ඇස වහා වෙනස් වෙනවා. වෙනස් වෙන එක මට නවත්තන්න බෑ. ඇස වෙනස් වෙනවා. ඇසේ වෙනස්කම් මොනවද? ඇසේ වෙනස්කම් වෙන්නේ. ඇසේ වෙනස්කම තමයි මේ රූප. ඇසේ වෙනස්කම තමයි ඇහැ තුල සුද එන්න පුළුවන්. ඇහැ නොපෙනී යන්න පුළුවන්. නමුත් මං ඇහි නොපෙනී යාමට මම කැමතිද? මම එකඟ නෑ. නමුත් ඇහැ වෙනස් වෙනවා. වහා වෙනස් වෙලා යනවා. හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒ නිසා ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යයි. 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 ඇස කියන්නේ මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මේ නොවේ. මෙන්න මේ විදිහට ඇස ගැන බලනවා. ඊට පස්සේ ඇස ගැන ওই විදිහට බලලා ඇසට පෙනෙන රූපය, ඇස ඉදිරියට එන රූපය ගැනත් කල්පනා කරනවා. මේ රූපය කියන එක, බාහිර ආයතනය කියන එක රූපයත් හේතුන් නිසා හටගත්ත එකක්. හේතුන් නිසා හටගත්ත නිසාම රූපය වහා වෙනස් වෙලා යනවා. රූපේ වහා වෙනස් වෙලා යනවා. වහා වෙනස් වෙලා යන නිසා රූපය අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි කියලා කල්පනා කරනවා. ඒ නිසා මේ රූපය, ඒ කියන්නේ මගේ කයටම සම්බන්ධ මේ ඇසවත් මගේ වසඟේ තියන්න බැරි නම් එළියේ තියෙන රූපයක් කොහොමත් මගේ වසඟේ නෑ. ඒ නිසා මේ රූපය මම නොවේ. මේ රූපේ මගේද නොවේ. මේ රූපේ මගේ ආත්මයද නොවේ. මේ විදියට කල්පනා කරලා එයා කල්පනා කරනවා ඇස පහළවීම පදනම් කරගෙන තමා තුළ උද්ගත වන සිතක් තියෙනවා. ඇසෙහි පහළවන සිත. මොකක්ද ඒකට අපි කියන්නේ? ඒකට කියනවා චක්කු විඥාණය කියලා. මේ චක්කු විඥාණයත් වහා වෙනස් වෙලා යනවා. චක්කු විඥාණයත් වහා වෙනස් වෙලා යනවා. මනසිකාරය නිසා ඇති වෙනවා. මනසිකාරය නිරුද්ධ වෙනකොට චක්කු විඥානය නිරුද්ධ වෙලා ආය වෙන පැත්තකින් විඥානස්කන්ධයක් පහළ වෙනවා. එනම් මේ චක්කු විඥානයත් වහා වෙනස් වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා කල්පනා කරනවා. ඒ විදිහට කල්පනා කරනවා මේ ඇස ඔස්සේ පහළ වෙච්ච සිත, ඇසෙහි පහළවන සිත
මම නොවේ. මගේද නොවේ. මගේ ආත්මය නොවේ. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇයි එහෙම කල්පනා කරන්නේ? එහෙම කල්පනා කරන්නේ ඔබට තේරෙනවා මේ කන ඇස ඔස්සේ පහළ වෙන ඇස අණුව පහළ වෙන සිතක් තියෙනවා නම් ඒ සිත එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙනකොට වෙන තැනකින් ආයෙ හිත පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. ඒ නිසා හේතුන් නිසා හටගත්ත නිසා වහා වෙනස් වෙලා යනවා. ඒ නිසාම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා යා හේතු සහිතව දකිනවා. ඊට පස්සේ ඇසද රූපයද ඒ ඔස්සේ පහළ වුණු සිතද මේ තුන එකතු වෙනවා. මේ තුන සංයෝග වෙනවා. ඒ සංයෝගයට අපි කියනවා පස්ස කියලා, ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය කියන එකද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ස්පර්ශයත් හේතුන් නිසා හටගත්ත දෙයක්. මානසිකාරය නිසා හටගත්ත දෙයක්. හේතුන් නිසා හටගත්ත නිසා වහා වෙනස් වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි කියලා අර සමාධියත් උපදවාගෙන මේ විදියට මේ ආයතනයන් පිළිබඳ ඉලක්ක කරගෙන භාවනාවක් දියුණු කරනකොට තමයි අර සංකාර ධර්මයන් හිතට ගලන එක ටික අඩු වෙවි යන්නේ. මේ සිතුවිලි වල වේගෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක මහා පුදුම වේගයකින් අඩු වෙනවා පින්වත්නි මේ විදියට බලනකොට. ඊට පස්සේ ආ කල්පනා කරනවා ඇසද රූපයද ඒ ඔස්සේ පහළ වෙන සිතද එකතු වීම නිසා මාගේ අභ්‍යන්තරය තුල ඇති වුණා වින්දනයක්. ඒකට අපි කියනවා මොකද්ද? චක්කු සම්පස්සජා වේදනා කියලා. මේ වින්දනයත් හේතුන් නිසා හටගත්ත දෙයක්. මොකද්ද හේතුව? ස්පර්ශය. පසපච්චය වේදනානි ස්පර්ශය. හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒ නිසා හේතුන් නිසා හටගත්ත මේ වේදනාව වහා වෙනස් වී යන නිසා අනිත්‍යයි කියලා කල්පනා කරනවා. ඒ නිසාම මේ ඇතිවෙච්ච වින්දනය, ඒක සුඛ වින්දනයක් හෝ දුක්ඛ වින්දනයක් විය හැක. අදුක්ඛම සුඛ වින්දනයක්ද විය හැක. තමා තුළ උද්ගත වෙච්ච මේ වින්දනය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, මගේ ආත්මය නොවේ. එහෙම මානසිකාරය කරනවා. එතකොට මේ වින්දනය නිසා ඔන්න දැන් එයා ඊට පස්සේ කල්පනා කරනවා මේ ඔක්කොම හේතුන් නිසා ඇති වෙන මේ වින්දනය නිසා මා තුළ උද්ගත වෙච්ච සංඥාවක් තියෙනවා. ඒකට අපි කියනවා රූප සංඥා කියලා. මේ වින්දනය නිසා උද්ගත වෙච්ච රූප සංඥාවද හේතුන් නිසා හටගත් එක. මොකක්ද හේතුව? අන්න හේතුවත් එයා බලනවා. හේතුව තමයි වින්දනය, වේදනාව. විඳින්ට යාම නිසාමයි සංඥා ඇති වුණේ. වේං වේදේති තං සංජානාති කියලා අර මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ. හැබැයි ඔක අනිත් පැත්තටත් කියනවා. යං සංජානාති තං වේදේති කියලා. එහෙමත් කියන්න පුළුවන්. ඒ දෙපැත්තෙන්ම කතා කරගන්න පුළුවන් මේක. එතකොට වින්දනය නිසා ඇතිවෙච්ච යම් සංඥාවක් තියෙනවා නම් ඒ සංඥාව කියන්නේ හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒ හේතුන් නිසා හටගත්ත නිසාම වහා වෙනස් වෙලා යනවා. වහා වෙනස් වී යන නිසාම අනිත්‍යයි. මේ සංඥාව මම නොවේ. මේ සංඥාව මම නොවේ. මේ සංඥාව මගේ නොවේ. මේ සංඥාව මගේ ආත්මය නොවේ. ඒ නිසාම මේ සංඥාව මගේ වශයෙන් පවත්වන්න බෑ කියලා දකිනවා. අන්න ඔතනින් පස්සේ ආ බලනවා. මෙන්න මේ විදියට ආපු ක්‍රියාවලියක් තුලින් තමයි සංකාරයන් ගැන ඊටාම සියුම්ම පැහැදිලිව දැන් මෙතන බොහොම ගැඹුරු සමාධියක් තුලින් මේක දකින්නේ. මේක දකින්නකොට හිත දැන් විසිරෙන්නේ නැහැ. නොඑක් සංකාර ධර්ම වෙන පැති වලින් ගලන්නේ නැහැ. මේ බඳුම මානසිකාරයක් තුලයි දැන් මේ පුද්ගලයා වාසය කරන්නේ. අන්න එතකොට එයා බලනවා විඳීම නිසා යම් වෙලාවක උපදිනවා නම්
විඳීම නිසා යම් වෙලාවක උපදිනවා නම් එයාගේ ජීවිතය තුළ හඳුනා ගැනීමක්, ඒ හඳුනා ගැනීමට අනුව එයා තුළ පහළ වෙනවා නම් ඒ රූපයට අනුව සිතුවිලි, රූපයට අනුව චේතනා පහළ වෙන අන්න සංකාරය. ඒකත් අර විදියටම බලනවා. කොහොමද බලන්නේ? මේ ඇසෙන් රූප හඳුනා ගැනීමට අනුව වේදනාව ස්පර්ශය වෙලා, ස්පර්ශය නිසා වේදනාව සමුදේ වෙලා, වේදනාව නිසා පින්වත්නි සංඥාව ඇති වෙලා, සංඥාවට අනුව පින්වත්නි මේ ඒ සංඥාවලට අනුව ශබ්දය අනුව චේතනා පහළ වෙලා. යන්න ඒක තමයි සංකාර. දැන් මේ සංකාරයයි ජීවිතේ විදර්ශනා කරන්න පටන් ගන්න. මේ සංකාර හේතුන් නිසා හටගත්ත දේවල්. එකපාරම සංකාර දිහා බැලුවේ නැහැ. මේ සංකාර ඇතිවීමේ ක්‍රියාවලිය දිහාම බොහොම සිහියෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලාගෙන ආවේ. ක්‍රියාවලියම දිහා බැලුවා. මේ ඇතිවෙච්ච සංස්කාර, එහෙමත් නැත්නම් මේ රූප සංචේතනා, රූපේ නිසා ඇතිවෙච්ච චේතනාව නිකම්ම දෙවියෙක්කෝ බඹෙක්කෝ මාරයෙක් හැදුවත් නෙමෙයි, මම හැදුවත් නෙමෙයි. ඉබේම මම හැදුවා කියලා පණවන්න බෑ මේකට. මේකත් හේතුන් නිසා ඇතිවෙච්ච ස්වභාවයක්. මේ ස්වභාවයත් හේතුන් නිසා ඇතිවෙච්ච ස්වභාවයක්. හේතුන් නිසා හටගත්ත දෙයක් තමයි මේ සංකාර කියන්නේ. එහෙමත් නැත්නම් චේතනා කියලා කියන්නේ. මේ චේතනාවත් වහා වෙනස් වෙලා යනවා. ඇයි? ඇසේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට චේතනාවත් නිරුද්ධයි. කනේ ස්පර්ශයෙන් හට ගන්නකොට ඒ චේතනා පහළනකොට ඇසේ ස්පර්ශය නිසා හටගත්ත චේතනා නිරුද්ධයි. චේතනා 10ක් 15ක් මේ හිත තුල පවත්ව ගන්න බෑ. ඒවත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. එක දිගට පවතින රාගයක් හෝ පටිගයක් හෝ දේශයක් හෝ සද්ධාාවක් හෝ ධම්මවිජය බොජ්ජංගයක් හෝ ප්‍රීතියක් හෝ සුඛයක් හෝ පස්සද්ධියක් හෝ කවර සංකාරයක්වත් නැහැ. අපි හිතාගෙන මේ එක දිගට අර අවබෝධයට පත් වෙච්ච කෙනා තුල ඒක ස්ථාවර වෙනවා. අන්න ඒකයි විශේෂත්වය. දැන් මෙතන කතා කරන්නේ ඔන්න දැන් අපි මේ මාතෘකාවේ ප්‍රධානම කාරණේ මොකද්ද? මේ ඇතිවෙච්ච චේතනාවත් හේතුන් නිසා හටගත්තු ස්වභාවයක්. වහා වෙනස් වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි කියලා දකිනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම අසත් රූපයත් පදනම් කරගෙන ඇතිවෙච්ච යම් චේතනාවක් තියෙනවා නම් ඒ චේතනාව මම නොවේ, මගේද නොවේ, මගේ ආත්මයේද නොවේ. ඒකට අපි වහ වැටෙනවනේ. රාගය ඇති වෙනකොට ඒ රාගයේ වෙනුවෙන් ඔබ පෙනී ඉන්නවනේ. දැන් පෙනී ඉන්න ගතියක් නැහැ. එතකොට අර හිතේ નિરાයාසයෙන්ම වටිනාකම් නොදෙන්න දැන් මේවට මේ චේතනාවලට වටිනාකම් දෙනකොට තමයි මේ චේතනා තවදුරටත් මනස තුල රැඳී ඉන්න බලන්නේ. වටිනාකම් දෙන්නේ නැති වෙනකොට පින්වත්නි ඕනෑම වටිනා චේතනා වටිනවා කියලා හිතාගෙන ඉන්න චේතනාවක් බැහැර වෙලා යනවා හිතේ. බැහැර වෙලා යනවා. එතකොට මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දැනගන්නවා. එතනින් එහාට ගිහින් එයා තව පියවරකුත් බලනවා. කොහොමද? ඒ විදියට චේතනා ඇති වුණාට පස්සේ ඒ රූපය කෙරෙහි යම් කිසි බන්ධනයක්, ඒ චේතනාව ඇති වුණාන් පස්සේ හිතේ යම් කැමැත්තක්, අපේ වචන වලින් ඡන්දයක් ඇති වුණොත් ඒ ඡන්දයද හේතුන් නිසා ඇති වෙච්ච එකක්. ඒක වහා වෙනස් වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි. ඒ අනිත්‍ය වෙච්ච දෙයක් නිසාම ඒ තණ්හාව, ඒ ඡන්දය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා එහෙම දකින්න පුළුවන්. ඒතර මේ විදියට අනිත්‍ය වශයෙන් දකින්නකොට ඒ සංචේතනාවල එහෙමත් නැත්නම් සංකාරවල කෙරෙහි නොයල්මක් හට ගන්නවා, විරාගයක්. නොයල්ම නිසාම මේවා නිරුද්ධ වී යන දේවල් විදියට Tamanගේ හිතට කැපිලා පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේවා අතහැරලා දැමිය යුතු දෙයක් විදියට දකිනවා. දකින්නකොට සදාකාලිකවම සංස්කාර හිතට ගලන්නේ නැති විදියට මෙයා නිකලෙස් වෙන්න පුළුවන්. අන්න ඒ බඳු තැනකට Tamanගේ චිත්තසංතානය සකස් කරගන්න අද මේ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.